Oh my god. තව හැදුනොත් එහෙම මට security කෙනෙක් ගේන්න වෙනවා. ඒත් කමන්නේ එයාලවත් ගෙන්නමු. පොඩි ඉල්ලීමකුත් තියෙනවා. ඔය ඇඳලා තියෙන ඇඳුමත් එක්ක ඔයා කොණ්ඩේ උඩට කරලා බැන්දොත් එහෙම ඔය තියෙන ලස්සන මූණ තවත් ලස්සනට පෙනෙයි. උඩට බඳින්න? එහෙම බඳින්න නම් මට කට තොගයක් ගහන්න වෙයි. Come on Molly please I'm telling you trust me. ඔය ඇඳුමට ඒ hair style එක නියමෙට තියෙයි. ඇත්තද? ඩොක්ටර් කුනාල් කවද්ද ෆැෂන් එක්ස්පර්ට් කෙනෙකුනේ? ඒක සීක්‍රට් එකක්. මම පොඩි ළමයිට බෙහෙත් කරද්දී අම්මලා දිහා හොඳට බැලුවා මෙන්න මෙහෙම. යන්න. කියන්නකෝ ආයේ hair style එක දානවද නැද්ද කියලා? අයියෝ අනේ මම පොන්ටෙල් දාන්න. අයියෝ. හරි වා කියන්න. කොණ්ඩේ කඩලාද පොන්ටෙල් දාලාද? කොණ්ඩේ උඩට නම් මට බෑ. ඕන එකක්. නන්දනි කොහොමද මගේ පෙනුම? ඔයා හරිම ලස්සනයි. ඒ වුණත් ඉතින් කොණ්ඩේ උඩට කරලා හැදුවා නම් තමයි තවත් ලස්සනට පේන්නේ. අයියෝ. ඇති ඔය හොඳටම ඇති හොඳ. දැක්කනේ. ඔයාගේ හොඳම යාළුවා කිව්වෙත් ඒකමයි. ඇයි මොකද? මං වැරදි දෙයක් කිව්වද? වැරද්දක්? ඔයා කිව්වෙත් හරිද? නන්දනි දන්නවද මමත් කිව්වේ මෝලිට කොණ්ඩේ උඩට කරලා හදන්න කියලා තමයි. ඒත් නෑ මං කියන දේ හුවේ නෑ. දැන් ඔයා කිව්වනේ ඔයා කියන දේවත් අහයි. මොකද ඔයාලා දෙන්න හොඳ යාළුවනේ. ඔය දෙන්න නම් දෙන්නට දෙන්න හොඳට කෙලපෙනවා. කැමැත්තයි අකමැත්තයි එක වගේ. මං තමයි වෙනස් කෙනා. හරි වා ඒ hair style එක දානවද නැද්ද? දාන්නම්. යේ නන්දනීගේ කුණල්ගේ ටීම් එක දින්නා. කොයි ඉතින් දාන්න? Yes. ප්‍රමිලා ඇයි නෝනා ආච්චි තාම ලෑස්තුනේ නැද්ද? ඔයා ගිහලා පොඩ්ඩක් බලන්න. මං ගිහින් ලෑස්ති වෙලාද කියලා? නෝනා මොකද? අර බලන්න. අනේ මෝලි මගේ පර්ෆියුම් එක කොහෙද? ආච්චි Oh my god! අද ඔයා කාවරි මරන්නද හදන්නේ? ඔයා නම් මාරයි. බ්ලැක් ඩ්‍රෙස් නේද පාටිගේ තීම් එක? ඔයාද ඒක මැදලා. දන්නවද ඔයාගේ සීයාගෙන් පස්සේ ඔයා තමයි මාව හරියටම අඳුනගත්තේ. ඉස්සරත් මං සුරංගනාවියා. දැනුත් එහෙම තමයි. හැමදාමත් මං ඉතින් සුරංගනාවියක්. කියලා වැඩක් නැහැ. Thank you. ඒක නෙවෙයි. කොහෙද කියන්නේ අපේ ස්ටාර්? ස්ටාර් ඉතින් කොහොමවත් පරක්කු වෙනවනේ. දැන් එනවා ඇති. නන්දනී ඔයා මෝලිව දැක්කේ නැද්ද? මං කී ඉඳන් දෙයව හොයන්නේ. අනේ මං දෙය කොහෙ ගියාද කියලා. අනේ ඔක නවත්තන්න කුණාල්. මම දන්නවා මේ මම නෙවෙයි කියලා. මම මේක මාරු කරන් ඉන්නවා. කොච්චර ලස්සනද ඔය ඇඳුම? මාරු කරන්නේ නැහැ. ඕක මාරු කරන්නේ නැහැ. අනේ දෙවියනේ කාගේවත් ඇස්රාක් නම් වදින්න එපා. උම්මා. බලන්න කොයා දිහා. අනේ ප්ලීස් කුණාල් ඔය විදිහට නම් බලන්න එපා. ගිල පේනවද? නෑ මම මේ කිව්වේ මට ඕනේ අද මෝලි හුඟක් සතුටින් ඉන්න. එයා එන්ජොයි කරනවා නේද? නෝන හරි සතුටින් ඉන්නේ. ඒත් ඔයා දන්නවද? එයාගේ ලස්සන තවත් වැඩි වෙන්නේ කොහොමද කියලා? කොහොමද? ඔයාව වර්ණනා කරලා. ඔයා දන්නව නේද නන්දනීව? එයයි මේ හැම දෙයක්ම කළේ. අර බලන්න. හැම ඩෙකොරේෂන් එකක්ම හැම වැඩක්ම සම්පූර්ණ වුණේ එක දවසින්. ඇත්තම කියනවා නම් මේ ගානේ කීයේ. ඒක නම් පුදුම දෙයක්. ඔය ඇත්තමද? Really? එන්න මොන හරි එකක් කන්න. What's up guys? We are so proud of you, Akka. All good. කොහමද අම්මේ? හොඳයි. ඉතින් අම්මේ අනේ තාත්තාගේ නැද්ද? ඔයාගේ ආච්චිට ටිකක් අසනීප වුණා. ඒකෙන්දයි තාත්තට අද එන්න බැරි වුණේ. අයියෝ. ඔව් එයාට ඒකට මාර අප්සෙට්. අද මෝලිට කොච්චර වැදගත් දවසක්ද? මං එයාගේ හිතත් විද්දුවා.
ඔයා දන්නවද අක්කේ? අද එයා කිව්වා මෝලියාගේ නම එළිය කරා කියලා. මං එහෙම කිසි දෙයක් කරලා නැහැ. මේ සේරම කරන්න පුළුවන් උනේ යා හින්දායි. අම්මේ ඕගොල්ලෝ මං වෙනුවෙන් මේ දේවල් නොකරන නම් මං කොහොමද මෙතන ඉන්නේ? ආන්ටි ආයිබෝවන් මයන් ඔයා හුඟක් ලොකුයිනේ දැන්. Oh my god, what a surprise! නන්දනී අක්කේ ඔයා කොහෙන්ද මෙහෙට ආවේ? How are you? පොඩක් ඉන්න. Yeah, sure. Thank you. ආන්ටි ගන්න. එපා මට කන්න බෑ. මේක ගොඩක් රසයි. හරි කමක් නැහැ. නන්දනී අක්කා, so good to see you. පොඩක් එන්න. නන්දනී මොනවද මෙහෙ කරන්නේ? එයා මොකටද කියනද මේක හැමල්ලන්නේ? ඔයා ආයෙත් පාරක් ඇතක එකතු වුණාද කියන්නේ? අම්මේ ප්ලීස් රිලැක්ස් වෙන්න. එයා ඔය කෑම අල්ලන්නේ එයායි කෑම හදපු නිසායි. නන්දිනී ඉන්නේ මෙහෙ. රාජ්දීප් එක්ක නෙවෙයි. නන්දිනී රාජ්දීප් අතහැරලා තියෙන්නේ. අනේ දෙවියනේ. එයා රාජ්දීප් අතහැරියද? එතකොට එයා මෙහෙට ආවේ යාගේ පවුල හදා ගන්නද? අම්මේ ප්ලීස් ප්‍රශ්නයක් නැහැ. අපි ඒව ගාන්ට බැලන්ස් කරනවා. ඔයා කරදර වෙන්න එපා. ඔයාට අමතක වුණාද? නන්දනී රාජ්දීපෙන් ඔයාවයි ඔයාගේ යාළුකමයි අතහැරියා කියන එක. එහෙම වෙලත් ආපහු ඔයාලා දෙන්න එකතු වුණාද? අම්මේ මම මේ වෙලාවේ යට උදව් නොකර කවුරුද යට උදව් කරන්නේ? ඔයා ඔයාගේ මල්ලි ගැන නම් පොඩ්ඩක්වත් හිතන්නේ නැහැ. ඒත් මේ කොහෙවත් යන කෙල්ලෙක් ගැන නම් ගොඩාක් උනන්දුයි. ප්ලීස් අදවත් මුකුත් කරන්නත් එපා කියන්නෙත් නැතුව ඉන්න. අපි දෙන්න මෙතන රණ්ඩු කරන්න ඕනේ නැහැ. මට හොරින්මත් ඔයා කිසිම දෙයක් නන්දිනිට කියන්න යන්න ඕනෙත් නැහැ. තේරුණාද? එයා මගේ හොඳම යාළුවා. එයාට විරුද්ධව මම කිසිම දෙයක් අහන්නෙත් නැහැ. ආන්ටි ඔයා මොන හරි කෑවද? පනීර් නැත්තම් මේ මුකුත් එපා. මේක මගේ දුවගේ ගෙදර. මට මොනවා හරි ඕන වුණා නම් මම්ම අරගන්නවා. ඔයා ඒ ගැන කරදර වෙන්න අවශ්‍යතාවයක් නැහැ. හරි. ඔයා ආපහු සැරයක් එයාගේ ජීවිතේට ආව නේද? අවුරුදු ගානකට කලින් ඔයාට ඒව මතක ඇතිනේ. මෝලිගේ යාළුකම අතරලා ඔයා රාජ්දීප්ප තෝරගත්තේ. ඒකෙන් මගේ දුවර සිද්ධ වෙච්ච දේ ඔයාට අමතකද? දැන් ආපහු සැරයක් මෝලිගේ ළඟට ආවද? ඒ කෙල්ල හරිම අහිංසකයි. අනුන්ගේ කතා වලට ඉක්මනටම රැවටෙනවා. ඔයා එපාරක් යාගේ හිත රිද්දන්න හැදුවොත් එහෙම මන් නරක ගෑණියෙක් කියලා කියන්න එපා. ආන්ටි මේ යන්න මං කවදාවත්ම මෝලිට Ladies and gentlemen, time for a toast. දන්නවද මේ පාර මං දැන් කියන්න යන්නේ මගේ ඉස්සරහා ඉන්න මගේ වයිෆ් ගැන නන් නෙවෙයි. මෝලි ප්ලීස් මුකුත් හිතන්න එපා. ඔයා මෙන්න මේක හොඳට මතක තියාගන්න. ඔයා හොඳ වයිෆ් කෙනෙක්, යාළුවෙක්, දුවෙක්, හොඳ ලේලියක්. ඒත් මේකට අයිතිකාරයා තමයි මේ ඉන්න අපි හැමෝම. ඒත් ඊට වඩා එයා ළඟ ගොඩක් දේවල් තියෙනවා. මේ කෙල්ල ගොඩක් හොඳ නිහතමානී ડોක්ටර් කෙනෙක්. තමන්ගේ පේෂන්ස්ලා වෙනුවෙන් හැම වෙලාවෙම ලෑස්ති වෙලා ඉන්නේ. So guys, මේ ටෝස්ට් එක ඒ කෙල්ල වෙනුවෙන් තමයි. මං එයාව හැමදාමත් වගේ දකිද්දී මගේ හිතට ලොකු ආඩම්බරයක් දැනෙනවා. ඒ කෙනා තමයි වෙන කවුරුත් නෙවෙයි ડોක්ටර් මෝලි මල්හෝත්‍රා. ඒකයි අපිට කුණාල් වගේ බෑන කෙනෙක් හම්බුනේ. කතාවක් තියෙනවනේ දෙමව්පිය කරන හොඳ දරුවන්ට බලපානවා කියලා. ඒකයි මෝලිට කුණාල් වගේ හොඳ මහත්තයෙක් හම්බුනේ නේද? ඔව්. අපිත් ගොඩාක් පින් කරලා තියෙනවා. ඒකනේ මෝලි වගේ ලේලියෙක් හම්බුනේ. ඇත්තටම යානම් හරිම හොඳ ළමෙක්. ඇත්තටම යාට පින් සිද්ධ වෙන්නනේ අපි ඔයාලගේ නෑයෝනේ නේද? ඔව් ඒකත් ඇත්ත. අපි තාමත් හැමෝම සතුටු වෙලා ඉවර නෑ. මම තව පාරක් මේක සමරන්න කැමතියි. පොඩ්ඩක් ඉන්න මං එයාව හොයාගන්නකම්. නන්දිනී ප්ලීස් ඔයා මෙහාට එන්න. එන්න පුතේ. මෙහාට එන්න නන්දනී.
එන්නකෝ ඉතින්. එන්න. මේ තමයි නන්දනී. ඔයාලද කාපු රසම රස කෑම, ඔයාලා මේ වර්ණනා කරපු ලස්සන ඩෙකරේෂන්ස්, ඒ වගේම තමයි තව ටිකකින් ඔයාලට කන්න හම්බෙන ඩෙසර්ට් එක, ඒ සේරම මේ නන්දනී තමයි හැදුවේ. මුළු දවසක්ම මහන්සි වුණා. මේ හැම දෙයකටම අවශ්‍ය බඩු එයාම තමයි අරගෙන ඇවිල්ලා arrange කරේ. අපේ කිචන් එකට ගිහලා එයාමයි තනියෙන් කෑම හැදුවේ. ඒ සේරම දේවල් අපි වෙනුවෙන් මෙයා කළේ අපි හැමෝම සතුටින් තියන්න. කුණාල් පුතා කොච්චර හොඳ කෙනෙක්ද? කාගේ වුණත් හොඳක් හොයා ගන්නව නේද? බලන්නකෝ. නන්දනීට අනිවාර්යෙන් ස්තුති කරන්න ඕනේ. එයා හරිම හොඳ ළමයෙක්. Thank you so much නන්දනී. අදවා හිටියේ නැත්තම් මේ කිසිම දෙයක් අද නැහැ. ඒ වගේම ඔයා මෝලිගේ යාළුවා නොවුණා නම් ඔයා අද අපි අතරෙත් නැහැ. ඒක නිසා ඔයාට ගෞරව කරනවා ඔයාලා දෙන්නගේ යාළුකමට, ඒ වගේම ඔයාගේ මහන්සියට. You know what? ඔය දෙන්න හරිම ආදර්ශයක්. ඒ හින්දා ladies and gentlemen මේ හොඳ යාළුවෝ දෙන්නට හොඳ අත්පොල සන්නාදයක් දෙන්න. It's the time for some music. දැක්කද මං ඔයාලට කිව්වනේ මෙයා විනාශ වෙනවා කියලා. බලන්න. ඔයා කොහොමත් මගේ වීරයනේ. ඔයා නන්දිනීටත් වඩා ලොකු වැඩක් කරේ. මට එයාගෙන ආඩම්බරයි. එයා සතුටින් නම් ඔයා සතුටින්, ඔයා සතුටින් නම් මම සතුටින්.
මොකද මෙතනට වෙලා කරන්නේ? මං අර හැමතැනම ආව හොයනවා. මිසිස් නන්දනී රාජීව් තාක්කෝ. ඔයා දන්නවද නන්දනී?